පුරාණ ඊජිප්තු දේවමණ්ඩලයේ මරණය, මමිකරණය, මරණින් මතු ජීවිතය, සුසාන භූමි සහ අන්ඩර්වර්ල්ඩ් එක සම්බන්ධ ප්‍රධාන දෙවියා තමයි අනුබිස් කියන්නේ. කළු පැහැති හිවලෙකුගේ හිසක් සහ මිනිස් සිරුරකින් තමයි අනුබිස් නිරූපණය කළේ. මලසිරුරු මමිකරණය කිරීමේ ආරම්භකයා ලෙස හඳුන්වන්නේත් අනුබිස්ව. මියගිය අයගේ ආත්මයන්ට පාතාල ලෝකය හරහා මඟ පෙන්වීම සහ ආරක්ෂා කිරීම සිදු කරන්නේත් අනුබිස් කියලා එකල විශ්වාස කෙරුණා. අතීත ඊජිප්තුවේදී පුද්ගලයෙක් මැරුණහම මුහුණ දෙනවා කියලා විශ්වාස කරපු හදවත කිරා බැලීමේ පරීක්ෂණයේදී තරාදිය හසුරුවන්නා ලෙස කටයුතු කරන්නේත් අනුබිස්. මේකදී පුද්ගලයාගේ හදවත තරාදියේ එක් පැත්තකත් අනෙක් පැත්තේ පිහාටුවකුත් කියලා තරාදිය සම වෙනවද කියලා බලනවා. තරාදිය සම වුණොත් ඔහුට මරණින් මතු ජීවිතයට යන්න පුළුවන් වෙනවා වගේම තරාදිය සම නොවුනොත් ඔහුගේ ආත්මය අමිට් කියන කෙනා විසින් ගිල දමනවා කියලා තමයි අතීත ඊජිප්තු වැසියන් විශ්වාස කරේ. ඊජිප්තු සංස්කෘතිය තුළ මරණින් මතු ජීවිතය පිළිබඳ පැවති ගැඹුරු විශ්වාසයන් හා බැඳුණු අනුබිස් එම ගමනේදී අත්‍යවශ්‍ය සහ ගෞරවනීය දෙවි කෙනෙක් විදිහට එකල සැලකුණා.